අපි දන්නවා මේ අපරාධයක් සිදු වුණාම විශේෂයෙන්ම මේ ලිංගික අපරාධයක් සිදු වුණාම ඒක වාර්තාකරණයේදී ඒ ජුගුප්සාජනක අප්‍රසන්න අත්දැකීම් නැවත නැවත මාධ්‍ය හරහා හුවා දැක්වීම ඇතුලේ මේ ඒ අනන්‍යතාවය හෙළි කරන්නේ නැහැ කියන එකේ තේරුම නම සහ නම වයස ගම කියන එක විතරක් සංගවා ඉතුරු සියල්ල ප්‍රකාශ කිරීම නෙවෙයි. ඒ වාර්තාකරණයේදී තිබෙන සදාචාරාත්මක අවම සදාචාරයවත් ආරක්ෂා කරලා නැහැ කියන එක මේ මෑත සිදුවීමේදී අපි දැක්කා. මේ සිදුවීමෙන් පස්සේ ඒ ලබා දෙන ලද කට උත්තරය තවත් කාන්තාවක් විසින් හඬකවා නැවත ප්‍රචාරය කරලා ඒ ආකාරයට මේ ලබා දෙන සාක්ෂි නැවත මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තුළින් ඒ වින්දිතයාටම තව තවත් අගතියක් සිද්ධ වෙනවා කියන එක අපි විශ්වාස කරනවා. අන්නේ අගතියට එරෙහිව අපි සියලුම කාන්තාවන් එකතු වෙලා ඉන්නවා. මේ පාර්ලිමේන්තුව ඇතුලේ අපි හැම කෙනාම මෙන්න මේ හිංසනයට ප්‍රචණ්ඩත්වයට වගේම ඒ අපරාධ වාර්තාකරණයේ තියෙන කැතකමට අපි විරුද්ධයි. ඒක කැතයි. ඒ වාර්තාකරණය ඇතුලේ ඒ සිද්ධියට මුහුණ දෙන කාන්තාවගේ ධෛර්යය බිඳ වැටෙනවා. විශ්වාසය බිඳ වැටෙනවා. මේ වෙලාවේ අපි පොලිසියට අධිකරණයට ඒ ලබා දුන්නු කට උත්තරය නැවත මාධ්‍යවලට ගියේ කොහොමද කියන එක. ඒ සඳහා තිබෙන නීතිමය පසුබිම මොකද්ද? ඇයගේ අනන්‍යතාවය එලි කරන්නට එපාය කියලා අපේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉල්ලා තිබියදී පවා නැවත ඇයගේ කට උත්තරය මේ ආකාරයට පළ කිරීමට තිබෙන නීතිමය වටපිටාව මොකද්ද? කොයි විදියටද මේක මේ නැවත වාර්තාකරණයට ගියේ කියන කාරණා සම්බන්ධව අපි හැම කෙනාම අවබෝධයෙන් හා අවදියෙන් ඉන්න ඕනේ.